විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන්නේ ආයුබෝවන් ශ්‍රී ලංකා සිතට දැනෙන සිකුරාදාවත් සමගින්. තවත් විශේෂාංගයක් තමයි අපි මේ විදිහට ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද දවසේදී අපි මේ විශේෂාංගය තුලින් කතා බහ කරන්න සූදානම් වෙන්නේ කසාගල සමූහ ව්‍යාපාරය පිළිබඳව. ඉතින් අද දවසේදී මේ විශේෂ සාකච්ඡාවත් එක්ක එකතු වෙනවා කසාගල සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රංජිත් නන්දන පීරිස්. ඔබතුමා විතමත් ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. මුලින්ම මේ රංජිත් මහත්මයා අපි කතා බහ කරමු මොකක්ද මේ කසාගල සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ? ඇත්තටම කසාගල සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් බිහිවෙච්ච ව්‍යාපාරයක්. අපි විශේෂයෙන්ම මේ රටේ ග්‍රාමීය ජනතාව විශේෂයෙන්ම ගොවි ජනතාව ඉලක්ක කරගෙන තමයි මේ ව්‍යාපෘති ආරම්භ කරලා තියෙන්නේ. අපි ගත්තොත් මොකද අපේ රට කෘෂිකාර්මික රටක්. ඉතින් කෘෂිකාර්මාන්තයේ මත අපිට ඉදිරියට යන්න පුළුවන් රටක්. හැබැයි ඒකට තාමත් හරි වැඩපිළිවෙලක් නැති නිසා අපි අඳුරේ අත්පත ගාමින් සිටින නිසා තමයි අපි මේ වගේ ව්‍යාපෘතියක් තුලින් මේ ගොවි ජනතාව නගා සිටුවීම සඳහා ඔවුන්ගේ බලාත්මක කිරීම සඳහා තමයි අපි විශේෂයෙන් මේ ව්‍යාපෘති ආරම්භ කළේ. ඉතින් ඒ වගේම අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ රටේ ගොවි ජනතාව ඒගොල්ලෝ බොහොම අමාරුවෙන් නිෂ්පාදනය කරන ඒගොල්ලන්ගේ නිෂ්පාදන වලට හරි මිලක් ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔවුන්ට හරි ගයිඩ්ලයින් එකක් නැහැ. ඉතින් ඒ නිසා ඔවුන් විශාල වශයෙන් අසරණතාවයට පත් වෙලා තියෙනවා. අපි ගත්තොත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඔබතුමියලා දැකලා ඇති සමහර කාලෙට අස්වැන්න ගෙනල්ලා විකුණ ගන්න බැරුව ඒගොල්ලෝ විසික් කරලා යනවා. ඉතින් ඒක ඊටාමත් ඛේදනීය තත්ත්වයක්. ඉතින් මේවා ගැන සැලකිලිමත් වෙලා තමයි අපි විශේෂයෙන් මේ ගොවි ජනතාව ඉලක්ක කරගෙන මේ ආයතනෙ බිහි කරේ. කසාගල සමූහ ව්‍යාපාරය පිළිබඳව මේ විදිහට කතා බහ කරපු නිසා අපි දැන් සූදානම් වෙන්නේ කසාගල සමූහ ව්‍යාපාරය පිළිබඳව නිර්මාණය වුණු කෙටි වීඩියෝ පටයක් නරඹන වීඩියෝ පටය නරඹලා ආවට පස්සේ අපි සූදානම් සාකච්ඡාව නැවතත් ආරම්භ කරන්න. හරිත කෘෂි නිෂ්පාදන සහ සේවාවන් තිරසර ලෙස පවත්වාගෙන යාම කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ දැක්මයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සුන්දර මධ්‍යම කඳුකරේ බෙල් පෙපර් වගාව දකුණු ලක හම්බන්තොට දිස්ත්‍රික්කයේ ටොම් ඇන්ඩ් ජෙසි අඹ වගාව, එතකොට ගාල්ල දිස්ත්‍රික්කයේ කුරුඳු වගාව, මාතලේ ප්‍රදේශයේ ගම්මිරිස් අඹ සහ තේ වගාව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නයිමිරිස් වගාව යනාදිය දැනටමත් අස්වැන්න ලබමින් කටයුතු කරමින් යනවා. විද්‍යාත්මක ලෙස වගා බිම් සැකසීම, වගා බිම් නඩත්තු කිරීම හා ජාත්‍යන්තර වෙළඳපොළට සුදුසු ලෙස ඇසුරුම් කිරීම සමග නව ග්‍රාමීය හා නාගරික ශ්‍රම රැකියා වෙළඳපොළක්ද නිර්මාණය වෙමින් තිබේ. මේ මගින් වර්තමානයේ ජාතීය ගොඩනැගීම්ලා අත්‍යවශ්‍ය විදේශ විනිමය ඵලදායී ලෙස උත්පාදනයට කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය දායක වේ. මෙම සියලුම කෘෂි නිෂ්පාදන මැද පෙරදිග, චීනය, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රධාන බටහිර යුරෝපීය අපනයන වෙළඳපොළ ඉලක්ක කර අපනයන කටයුතු ආරම්භී ඇත. මේ මගින් වර්තමානයේ ජාතීය ගොඩනැගීම්ලා අත්‍යවශ්‍ය විදේශ විනිමය ඵලදායී ලෙස උත්පාදනයට කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය දායක වේ. කසාගල ග්‍රීන් සුපිරි වෙළඳ සැල් ජාලය මෙරට දේශීය පරිභෝගික සමාජයට අලුත්ම අත්දැකීමක් හඳුන්වා දෙයි. ඒ අනුව ආහාර මෙන්ම වෙනත් සියලුම පාරිභෝගික භාණ්ඩ සෑම එකක්ම තරඟකාරී අඩු මිලකට ඕනෑම ප්‍රමාණයකින් මිලදී ගැනීමේ හැකියාව සලසා ඇත. සුපිරි වෙළඳසැල් සංකීර්ණයක් ව්‍යාප්ත වීම සමග අත්‍යවශ්‍ය මූලික ආහාර හා වෙනත් ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා වූ කසාගල ග්‍රීන් ආනයනය අපනයන සමාගම හා එම ආහාර මෙන්ම දේශීය නිෂ්පාදන ඇසුරුම් කිරීමේ සමාගම මේ වන විට කටයුතු ආරම්භ ඇත. මීට අමතරව කසාගල මෝටර් රථ අමතර කොටස් ආනයනය හා අලෙවි කටයුතු මෙන්ම කසාගල සංචාරක හා නිවාඩු නිකේතන ව්‍යාපාරයන් කසාගල වැව, මාතලේ නාවුල, බෝවතැන්න ජලාශය මෙන්ම සීගිරිය ආශ්‍රිතව ගොඩනැගීමට සැලසුම් වෙමින් පවතී. කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් මෙරටට විදේශ විනිමය ගෙන ආ හැකි
කෙටිකාලීන කෘෂි වගා නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු වේ. මුළුමනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ මෙම කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සම්බන්ධ විය හැකිය. කෙටිකාලීන හා දිගුකාලීනව එම අවස්ථාවන් උදා වී ඇත. සරුසාර අනාගතයක් පැහැබර හරිත ශ්‍රී ලංකාවක් ජාතියට නව විද්‍යාත්මක කෘෂි ආයෝජන ව්‍යාපාරයක් සමග ප්‍රතිලාභ ලැබීමට ඔබට ආරාධනා කරමු. කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග ජාතික ව්‍යාපාරයක අභිමානවත් හවුල්කරුවෙකු සහ පෙරගමන්කරුවෙකු වන්න එකතු වන්න. හොඳයි, කසාගල සමූහ ව්‍යාපාරයේ පිළිබඳව දල අවබෝධයක් එන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා මේ වීඩියෝ පටය නරඹීම තුළින්. අපි දැක්ක දෙයක් තියෙනවා මේ වීඩියෝ පටය තුළින් අපිට හිතන දෙයක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලාංකික ගොවි ජනතාව මේ ව්‍යාපෘතිය හරහා බලාත්මක වෙනවා, බල ගන්වනවා කියන කාරණේ. රංජිත් මහත්මයා, මීට අමතරව යම්කිසි වෙනත් අරමුණක් තිබෙනවාද මේ කසාගල සමූහ ව්‍යාපාරය තුළින් ඉෂ්ට සිද්ධ වෙන? ඇත්තටම අපි මේ රටේ ග්‍රාමීය ජනතාව ඉලක්ක කරගෙන තමයි මේ ව්‍යාපෘතිය ගොඩනගලා තියෙන්නේ. මොකද ඇත්තටම ගත්තොත් මේ රටේ මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. ඉතින් අපේ රටේ මිනිස්සු එහෙම දුක් විඳින්න ඕන මිනිස්සු නෙමෙයි. ඇත්තම කතාව කිව්වොත් මේ රටේ තියෙන අපේ බහුමික සම්පත, මානව සම්පත උපයෝගී කරගෙන මේ රට දැවැන්ත සංවර්ධිත රටක් කරා ගෙනියන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් නමුත් ඒකට තවමත් නිසි වැඩපිළිවෙලක් නැති නිසා තමයි අපිට අද මේ රටේ මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් ලෝකේ උගත් බුද්ධිමත් මිනිස්සුන් ඉන්න 6 වෙනි රට තමයි ශ්‍රී ලංකාව. හැබැයි අපි ආර්ථික වශයෙන් ගත්තොත් ඉතාමත් පහළ මට්ටමක ඉන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි උත්සාහ කරන්නේ මේ වගේ වැඩපිළිවෙලක් තුලින් සියලු පාර්ශවයන් සම්බන්ධ කරගෙන මේ රට සංවර්ධනය කරා ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ඒකෙදි අපි ග්‍රාමීය ගොවි ජනතාව, ඒ වගේම අනිකුත් සුළු පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව, මේ සියලු දෙනා සම්බන්ධ කරගෙන අපි මේ දැවැන්ත වැඩපිළිවෙල ගෙනියන්නේ සියලු දෙනාටම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමටත් රටේ ආර්ථිකයට දායකත්වය ලබා දෙන්නත් තමයි අපේ අරමුණ. මොකද අපි ගත්තොත් අපේ රට මෙතනට එන්න ප්‍රධානම හේතුව තමයි අපි 1947 ඉන්දියාව නිදහස ගන්නකොට ඒගොල්ලෝ කෘෂිකාර්මික රටක්. ඒගොල්ලෝ කෘෂිකර්මාන්තයේ මත පදනම් වෙලා ඇවිල්ලා අද ලෝකයේ දැවැන්ත 6 වෙනි ආර්ථිකයට හිමිකම් කියන රටක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි අපිට එහෙම වැඩපිළිවෙලක් තිබුණේ අපි 48 නිදහස ලබා ගන්නකොට අපි වෙස්ට්මිනිස්ටර් එක එහින් පිටින් බදාගත්ත නිසා අපිට අදත් එතන හිර වෙලා ඉන්නවා. අපිට එහෙම ජාතික වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේ රට මෙච්චර ප්‍රපාතයකට වැටලා තියෙන්නේ. ඉතින් මෙතනින් ගොඩ යන්න නම් අපිට පුද්ගලයෝ හැටියට සිද්ධ වෙලා තියෙනවා හැමෝටම පුළුවන් විදිහට තම තමන්ගේ දායකත්වයේ රටේ සංවර්ධනයට ලබා දෙන්න. මොකද අපි රටෙන් යමක් ඉල්ලනවට වඩා අපි රටට යමක් කළ යුතුව තියෙනවා. ඒක තමයි අපේ කන්සෙප්ට් එක. අපි කියන්නේ හැම කෙනෙක්ම මේ රටේ සංවර්ධනයට දායක විය යුතුයි. මොකද රජයේ පාර්ශවයෙන් ඒගොල්ලන්ට පුළුවන් ප්‍රමාණය කරගෙන යනවා. හැබැයි පුරවැසියන් හැටියට අපිටත් යුතුයකමක් තියෙනවා රටේ සංවර්ධනයට දායකත්වය දෙන්න. ඉතින් ඒ සඳහා ප්ලැට්ෆෝම් එකක් තමයි අපි මේ හදලා තියෙන්නේ. මේකට සියලු දෙනාට එකතු වෙන්න පුළුවන්. ඒ තුලින් රටේ සංවර්ධනයට දායකත්වය දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපි සියලු පාර්ශව සම්බන්ධ කරගෙන මේ ගමන යන්නේ. අපි ගත්තොත් අපි මේ රටට ගොඩක් ආදරේ. ඒ වගේ මේ රටේ මිනිස්සුන්ට ආදරේ. ඒ නිසා අපිට හැඟීමක් තියෙනවා, අපිට අවශ්‍යතාවයක් තියෙනවා මේ මිනිස්සු වෙනුවෙන් සේවයක් කරන්න. ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ මේකේ. ඒත් එක්කම කසාගල සමූහ ව්‍යාපාරය පිළිබඳව වැඩිදුර විස්තර දැන කියා ගැනීමේ හැකියාව තිබෙන දුරකථන අංකය මම සඳහන් කරන්නම්. 071 892 1767 071 892 1767 මේ කියන දුරකථන අංකය ඔස්සේ ඔබට කසාගල සමූහ ව්‍යාපාරය පිළිබඳව වැඩිදුර විස්තර දැන කියා ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් කෘෂිකාර්මික කටයුතු වලට අමතරව අපි දැක්කා වීඩියෝ පටය තුලින් අපි මේ සුපිරි වෙළඳසැල් ජාලයක් දියත් කරලා තියෙනවා. මේ පිළිබඳවත් යම් කිසි සඳහනක් ඉදිරිපත් කරමු. දැන් මේක අපේම අලුත් කන්සෙප්ට් එකක්. මොකද අපි ගත්තොත් සුපිරි වෙළඳසල් ජාලය තුල ගොඩක් වෙලාවට ගොඩක් මධ්‍යම පාන්තික සහ සුපිරි පැලැන්තිය අයට විතරයි මිලදී ගැනීමේ හැකියාව තියෙන්නේ. හැබැයි මේකෙන් අපි අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා
ග්‍රාමීය ජනතාවට ඉතාමත් සුළු ආර්ථික මට්ටමක ඉන්න කෙනෙකුට උනත් ඇවිල්ලා බඩු ටිකක් මේ සුපිරි වෙළඳසැල් වලින් අරගෙන යන්න පුළුවන් ඉතාමත් පහසු මිලකට. අපි මේකේ අපේ ලාභයට වඩා අපි හිතලා තියෙන්නේ මිනිස්සු ගැන. ඒ නිසා අපි ඉතාමත් සුළු ලාභයක් තියාගෙන තමයි මේ භාණ්ඩ අලෙවි කරන්නේ. අපේ ගත්තොත් දැනට මම හිතන විදිහට අපි තමයි ලංකාවේ අඩුම මිල තියෙන්නේ. අපි ගත්තොත් මේ වෙනකොට අපි සීනි රුපියල් 195ක වගේ මුදලකට තමයි දෙන්නේ. ඉතින් ඒ වගේ අපි ඉතාමත් අඩු මුදලකට මිනිස්සුන්ට මේ බඩු ලබා දෙන්නේ. හැමෝටම මේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අනිත් එක තමයි මිනිස්සු ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. ඒ නිසා අපි දැන් අපි රාජ්‍ය සේවයේ ගත්තත් රිපියුටඩ් කම්පැනි ගත්තත් ඒගොල්ලෝ බොහොම අමාරුවෙන් තමයි මාසේ වැටුපෙන් ජීවත් වෙන්නේ. ඉතින් අපි නිසා ඒගොල්ලන්ටත් අපි අවස්ථාවක් දීලා තියෙනවා. රුපියල් 10,000ක මුදලක් මුලින් ගෙවලා ඒගොල්ලන්ට මාසෙට අවශ්‍ය බඩු ටික ගන්න පුළුවන්. අපි ඉතිරි එක ඒගොල්ලන්ගේ වැටුපෙන් අඩු කරගන්න විදිහට අපි ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට ගෙදර ඉඳලා අද තියෙන කාර්ය බහුලත්වයත් නිසා ඒගොල්ලන්ට shopping කරන්න අමාරුවක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට ගෙදර ඉඳලම ඒගොල්ලන්ට අවශ්‍ය බඩු ටික ඇනවුම් කරන්න පුළුවන්. අපි free delivery එකක් දෙනවා. ඉතින් ඒ විදිහට අපි ගොඩක් මේකේ පහසුකම් හදලා තියෙනවා. අනිත් එක තමයි අපි මේ සුපිරි වෙළඳසල් ජාලය තුල අපි විකුණන්නේ ඊටමත් ප්‍රමිතියෙන් උසස් භාණ්ඩ. අපි ඒ ගැන වෙනම පරීක්ෂා කරන්න වෙනම කණ්ඩායමක් දාලා තියෙනවා. මොකද සමහර තැන්වල අපි දන්නවා ගොඩක් එක්ස්පයර් වෙච්ච බඩු අලුතෙන් ලේබල් ගහලා විකුණනවා. ඉතින් ඒක මහා පව් වැඩක්. ඉතින් ඒ වගේ දේවල් මිනිස්සුන්ට විකුණන්න හොඳ නැහැ. මොකද අපි මොන දේ කෙරුවත් මිනිස්සුන්ගේ බඩට දෙන දේ ආහාර වේලට අපි වංචා කරන්න හොඳ නැහැ. ඒක මේ මිනිස්සුන්ට සත්භාවයෙන් අපි දෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා අපි ඒ වගේ මිනිස්සුන්ට පාරිභෝගිකයන්ට විශ්වාසයෙන් ඇවිල්ලා බඩු ටිකක් අපෙන් අරගෙන යන්න පුළුවන්. මොකද අපි ඒ තරම් විශ්වාසනීය විදියට ප්‍රමිතියෙන් උසස් භාණ්ඩ තමයි අපේ සුපිරි වෙළඳසල් ජාලය තුල අපි අලෙවි කරන්නේ. ඒ වගේම තමයි අපි ගත්තොත් දැන් අනිත් සුපිරි වෙළඳසල් වගේ ඒගොල්ලන්ට ඇවිල්ලා ඊටමත් කාලේ විඩංගු කරන්න අවශ්‍ය නැහැ. ඊටමත් ඉක්මනින් ඒගොල්ලන්ට අවශ්‍ය මිලදී ගැනීම අරගෙන ඉක්මනින් සුපිරි වෙළඳසැලෙන් පිටත් වීමේ හැකියාවත් අපේ සතුව තියෙනවා. අපි කතා කරා මේ කසාගල සමූහ ව්‍යාපාරයේ විසින් දියත් කරලා තියෙන සුපිරි වෙළඳසැල් ජාලය පිළිබඳව විතරක් නෙමෙයි කෘෂිකාර්මික කටයුතු පිළිබඳව තවදුරටත් මේ ව්‍යාපාරය විසින් දියත් කරන්නට යෙදෙන යම්කිසි ව්‍යාපෘතීන් තිබෙනවාද? ඔව් අපි අපේ ප්‍රධාන අරමුණ තමයි මේ කෘෂිකර්මාන්තයේ ඉහළට ගෙනියන්නට නම් මේකට හොඳ වැඩපිළිවෙලක් ඕනේ. ඉතින් ඒ නිසා අපි ගොවි ජනතාවත් සම්බන්ධ කරගෙන විශේෂයෙන් ගොවි සංවිධාන සම්බන්ධ කරගෙන අපි මේ දවස්වල නිරීක්ෂණ කටයුතු කරගෙන යනවා. මොකද ඒගොල්ලන්ට අවශ්‍යයි ඒගොල්ලෝ නිෂ්පාදනය කරන භාණ්ඩ වලට හරි මිලක් ලබා ගන්න. දැන් සමහර ගොවි ජනතාව ගත්තොත් ඒගොල්ලෝ බෙහෙත් ටික පොහොර ටික පවා ගන්නේ තමන්ගේ සමහරලාට කනකරබඩු උගස් තියලා. එහෙම අරගෙන ඒගොල්ලෝ ගන්න අස්වැන්න විකුණ ගන්න බෑ. එතකොට මේ මිනිස්සු ගොඩාක් අසරණ භාවයටපත් වෙනවා. ඒ නිසා අපි ඔවුන්ට අවශ්‍ය කරන බීජ ටික ලබා දෙන්න, පොහොර ටික ලබා දෙන්න, ඒ වගේ මේ අස්වැන්න මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් අපි සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි මේ වෙනකොට චීන සමාගමක් සමග වෙළඳ කිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒක අපි අත්සන් කරේම මේ ග්‍රාම්‍ය ගොවි ජනතාව නගා සිටුවීම සඳහා. ඉතින් ඒගොල්ලෝ අපිට උදව් කරන්න ලෑස්ති ශීතාගාර ඉදි කරලා දෙන්න. ඒ වගේම තමයි මේ අස්වැන්න චීනයට ගණ්ඩත් ඒගොල්ලෝ එකඟ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්නේ ගොඩක් වෙලාවට මේ අස්වැන්න අපනයනය කිරීම තුළින් ඒගොල්ලන්ට ගොවි ජනතාවට විශාල මිලක් ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි ඒගොල්ලන්ගේ කිසිම දෙයක් එතකොට විසික් කරන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ගේ අස්වැන්නේ අතිරික්තය තියෙනවා නම් ඒවා ශීතාගාරවල තිබිලා අපිට අවශ්‍ය කාලෙට ඒවා අපනයනය කරන්න පුළුවන්. අද ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ මීට මාස කීපයකට කලින් ගන්න අස්වැන්න තමයි අපිට මේ රටට එන්නේ. ඒගොල්ලෝ ගන්න අලුත් අස්වැන්න ඔක්කොම ඒගොල්ලෝ ස්ටොප් කරනවා. ඉතින් ඒ වගේ වැඩපිළිවෙලක් අපිටත් ඕනේ. අනිත් එක තමයි මේ වැලියු ඇඩිෂන් කියන එක ගොඩක් වැදගත්. මොකද අපි හැමතිස්සෙම කරන්නේ අපේ දේවල් අපි ෆ්‍රෙෂ් හැටියට තමයි යවන්නේ. අපි අන්නාසි ගත්තත් මඤ්ඤොක්ක ගත්තත් මේවා ඔක්කොම අපි එක්ස්පෝර්ට් කරන්නේ රෝ මැටීරියල් එකක් හැටියට. හැබැයි අපිට පුළුවන් මේක වැලියු ඇඩිෂන් කරන්න. වැලියු ඇඩිෂන් කළා ගියොත් අපිට විශාල මුදලක් ගන්න පුළුවන්. එතකොට ඒ නිසා අපි වැලියු ඇඩිෂන් එකටත් යන්න අපි මේනකොට වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. අපි කිසිම කෘෂිකාර්මික නිෂ්පාදනයක් එහෙම යවන්නේ නැතුව වැලියු ඇඩිෂන් එකත් එක්ක යවන්න තමයි අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ. ඒ වගේම
අපේ ප්‍රධානම වගාව තමයි බෙල් පෙපර්. ඉතින් බෙල් පෙපර් වලට ඇමරිකා එක්සත් ජනපදයේ තමයි ලාර්ජ් එක්ස්පෝර්ටර්. ඉතින් අපිට ඒකේ ලොකු මිලක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඒක කරන අතරෙම වැලියු ඇඩිෂන් එකටත් ගිහිල්ලා වැඩිපුර මුදලක් ගොවි ජනතාවට ලබා දෙන්න තමයි අපේ බලාපොරොත්තුව. ශ්‍රී ලාංකීය ගොවි ජනතාව සබිමත් කරන බලගන්වන කසාගල සමූහ ව්‍යාපාරය පිළිබඳව තමයි මේ විදිහට අපි සාකච්ඡා කරමින් සිටී. ඉතින් ඔබටත් හැකියාවක් තියෙනවා කසාගල සමූහ ව්‍යාපාරය පිළිබඳව වැඩිදුර විස්තර දැන කියා ගන්න 071 892 1767 071 892 1767 මේ කියන දුරකථන අංකයට දුරකථන අමතුමක් ලබා දුනොත් ඔබට හැකියාවක් තියෙනවා කසාගල සමූහ ව්‍යාපාරය පිළිබඳව වැඩිදුර විස්තර දැන කියා ගන්න. ඒත් එකම මේ රංජිත් මහත්මයා දැන් යම්කිසි ආයතනයක් ගත්තට පස්සේ අපි හඳුන්වන්නේ කොඳු නාරටිය සේවක සේවිකාවන් කියලා. ඔවුන් ශක්තිමත් වෙන්න ඕනේ. ඔවුන් හර විදිහට Tamanගේ සේවය ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. එතකොට තමයි කර්මාන්තයක් විදිහට ආයතනයක් විදිහට සාර්ථකත්වයට පත්වීමේ ඉඩකඩ තියෙන්නේ. මම ඔබතුමාගෙන් අහලා දැනගන්න කැමතියි ඔබතුමාගේ මේ කර්මාන්තයේ ආයතනයේ සේවයේ නිරත වෙන සේවක සේවිකාවන් වෙනුවෙන් විශේෂ වට්ටම් වරප්‍රසාද දීමනා ලබා දෙනවද? ඔව් අපි ගත්තොත් මේ වෙනකොට අපේ ආයතනයේ ඍජු හා වක්‍ර රැකියා 1000කට වැඩිය තියෙනවා. ඉතින් අපි මේ බොහොම ආදරෙන් තමයි මේ සේවකයෝ බලාගන්නේ. මොකද අපි මොනවා කිව්වත් අපිට මේ වගේ දැවැන්ත ව්‍යාපෘතියක් ගෙනියන්නට බෑ සේවක සහයෝගය නැත්තම්. ඒ වගේම අපේ යුතුයකමක් තියෙනවා මේ සේවකයෝ රැක බලා ගන්න එක. ඉතින් රැක බලා ගන්නවා කියන්නේ ඒගොල්ලන්ගේ සේවයට වැටුපක් ගෙවීම විතර ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔවුන්ගේ අනිකුත් පහසුකම් ගැනත් අපි ටිකක් හොයලා බලන්න ඕනේ. ඉතින් ඒ නිසා එහෙම වැඩපිළිවෙලක් අපේ තියෙනවා. මොකද අපි ඔවුන්ට අසනීපයක්, ලෙඩක් දුකක් වෙලා රෝහල් ගත වුණොත් කිසිම රක්ෂණ ආවරණයකින් තොරව අපි ඉමීඩියට්ලි ඒගොල්ලන්ට මුදලක් ප්‍රදානය කරනවා. ඒ වගේම තමයි ඒගොල්ලන්ට වෙනත් අවශ්‍යතාවයක් තිබුණොත් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් සඳහා අපි අවශ්‍ය ණය පහසුකම් ලබා දෙනවා. ඒ වගේම මේගොල්ලන්ට අපි මේ වෙනකොට මෝටර රථ මිලදී ගන්න, යතුරු පැදි මිලදී ගන්න, ඒවටත් අපි පොලි රහිත මුදල් තමයි ඒගොල්ලන්ට ලබා දීලා තියෙන්නේ. ඉතින් ඇත්තටම තමන් වැඩ කරන ආයතනයේ සතුටින් ඉන්නට තියෙන්න ඕනේ. අපේ අරමුණ තමයි වැඩ කරන සේවකයාට සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අපි ආයතනය තුල නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා මේ සමාගමට ආපු කිසි කෙනෙක් ගිහිල්ලා නැහැ. ඉතින් ආපු පළවෙනි සේවකයා ඉඳලම අද වෙනතුරුත් ඉන්නවා. ඉතින් ඒ නිසා මේකට එන පිරිස දවසින් දවස වැඩි වෙලා තියෙනවා. දැන් අපිට දෙසැම්බර් 30 වෙනකොට අපි රෙක්රූට්මන්ට් නවත්තන්නත් තීරණය කරලා තියෙනවා. මොකද ඒ තරම් විශාල පිරිසක් අපි ළඟට එනවා. අපි ඒගොල්ලෝ හොඳින් රැක බලා ගැනීම, ඒ වගේම අපි ඒගොල්ලන්ට හොඳ සැලරි එකක් ගෙවනවා. ඒ කියන්නේ මමත් වයස අවුරුදු 27 දී තමයි මුලින්ම රැකියාවකට ගියේ. ඉතින් ඒ රැකියාව තුළ මම ගත්ත අත්දැකීම් තමයි අපිට ලැබුණේ සුළු වැටුපක්. ඒ තුළ අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ සතුටින් පරිසරයක ජීවත් වෙන්න. ඉතින් ඒ ආකාරයට මමත් අවුරුදු 20ක් 25ක් අලෙවිකරණේ යෙදিলা හිටියා. ඊට පස්සේ රාජ්‍ය සේවයට ගියා. ඉතින් මේ හැමතැනකම මම දැක්ක දේ තමයි මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් ආර්ථික පසුබිමක් නැත්තම් ඒගොල්ලන්ට සතුටින් ජීවිතය ගත කරන්න බෑ. ඒ නිසා මේ concept එකේ අපි හදපු දේ තමයි අපේ වැඩ කරන මිනිස්සුත් සතුටින් ඉන්න ඕනේ. අපි පාරිභෝගිකව විතරක් සතුටු කරලා හරියන්නේ නැහැ. වැඩ කරන මිනිස්සුත් සතුටින් තියන්න ඕනේ. ඒ නිසා ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒගොල්ලන්ට අවශ්‍ය විදියට අපි සියලු පහසුකම් දීලා තියෙනවා. අනිත් එක අපි දැඩි නීති රීති පනවල නැහැ. දැන් සාමාන්‍යයෙන් අපේ ඔෆිස් අවස් තියෙන්නේ 8:30 ඉඳලා හවස 5 වෙනකන්. හැබැයි සමහර වෙලාවට ඒගොල්ලෝ ටිකක් ප්‍රමාද වෙලා එනවලුත් තියෙනවා. මාර්ග අවහිරතා නිසා, බස් නිසා. ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. අපි ඒවට වැටුප් අඩු කරන්නවත් එහෙම දෙයක් අපි කරන්නේ නැහැ. මොකද අපි ඒගොල්ලන්ට ඒ සහනෙත් දීලා තියෙනවා මේ ආයතනේ සතුටින් වැඩ කරන්න. ඒ වගේම තමයි අපි කිසිම වෙලාවක දරදඬු නීති රීති පනවල නැහැ. හැබැයි විනය කියන එක අපි උපරිමයෙන් පවත්වාගෙන යනවා. මොකද විනයක් නැතුව සමාගමක් හෝ රටක් හෝ දියුණු කරන්න බෑ. විනය කියන එක අත්‍යවශ්‍යයි. ඉතින් ඩිසිප්ලින් එක අපි නම්බර් 1 එකට තියලා තියෙනවා. අනිත් පැත්තෙන් අපි දෙන්න පුළුවන් සියලු පහසුකම් ඒගොල්ලන්ට දීලා තියෙනවා. මොකද එහෙම කරොත් විතරයි අපිට සේවකියොත් පාරිභෝගිකයොත් ආරක්ෂා කරගෙන මේ සමාගම ඉදිරියට ගෙනියන්න පුළුවන්. අවසාන වශයෙන් ඉතාමත් කෙටියෙන් දැන කියා ගැනීමට කැමැත්තක් තියෙනවා ඔබතුමාගෙන් මේ ප්‍රශ්නය. දැන් කසාගල සමූහ ව්‍යාපාරය විසින් දියත් කරන්න යෙදෙන මේ ව්‍යාපෘතින් නිසා ශ්‍රී ලාංකේය ජනතාවට වගේම ශ්‍රී ලාංකේය ආර්ථිකයට මොන වගේ ප්‍රතිලාභද ලැබෙන්නේ? ඉතාමත් කෙටියෙන් දැන කියා ගන්න කැමතියි.
විශේෂයෙන්ම අපේ මේ ව්‍යාපෘතිය තුල විශාල වශයෙන් රැකියා උත්පාදනයක් සිද්ධ වෙනවා. ඉතින් ඒකෙන් විශේෂයෙන්ම ගොවි ජනතාවට ඒගොල්ලන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. ඒගොල්ලෝ බලාත්මක කරන්න පුළුවන්. ඒ වගේම අපේ පාරිභෝගික ජනතාවටත් ඊටාම අඩු මිලට පාරිභෝගික භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි සංචාරක කර්මාන්තය නියැලෙන්න අපි වැඩ කටයුතු කරගෙන යනවා. සංචාරකයන් මේ රටට වැඩියෙන් ගෙන්න ගන්න නම් අපි ඒගොල්ලන්ට හොඳ පැකේජ් එකක් දෙන්න ඕනේ. සංචාරකයෝ මේ රටට ආපුවාම ගොඩක් අය අහන දෙයක් තමයි අපේ 3 star 5 star hotel එකක ගියොත් උඹලා මේ නිදාගන්න මොකද රැයකට මෙච්චර මුදලක් අය කරන්නේ කියලා. ඒගොල්ලෝ අහන ප්‍රශ්නේ ඒකයි. අපි එක නයිට් එකකට ඉන්න මෙච්චර මුදලක් අය කරන්නේ ඇයි? එතකොට සංචාරකයෝ විශේෂයෙන් බටහිර රටවල අය ඒගොල්ලෝ එන්න කලින් බලන්නේ පැකේජ් එක. එතකොට අපිට වඩා ගොඩක් අඩුවෙන් පැකේජ් තියෙන රටවල් ඒගොල්ලෝ තෝරගන්නවා. හැබැයි ඒ නිසා අපි කරන්නට ඕනේ හොඳ පැකේජ් එකක් ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඇවිල්ලා හොඳට විනෝද වෙලා සතුටින් කාලා බීලා මේ රටේ සිරි නරඹලා යන්න. අන්න ඒ වගේ වැඩපිළිවෙලක් අපි දියත් කරලා ඒක තමයි අපි සීගිරිය බෝවතැන්න මේ වගේ ආශ්‍රිතව අපි දැන් රිසෝට් හදන්න අපි වැඩ කටයුතු පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒ තුලින් අපිට පුළුවන් වෙයි සංචාරක කර්මාන්තේ ලොකු ඩෙවලොප්මන්ට් එකක් කරන්න විශේෂයෙන්ම බටහිර සංචාරකින් මේ රටට වැඩි වශයෙන් ගෙන්වා ගන්න පුළුවන් වෙයි. අපි මේ හදන සංචාරක නිකේතන හරහා ලබා දෙන සුවිශේෂ පැකේජ් එක හරහා. ඉතින් ඒකිනුත් මේ රටට ගොඩක් ආර්ථිකයට ශක්තියක් වෙයි කියලා මම හිතනවා. ඒ සියලුම ව්‍යාපෘතීන් සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ විදිහට අපි අද දවසේදී සාකච්ඡා කරේ ශ්‍රී ලාංකීය ගොවි ජනතාව බලාත්මක කරන කසාගල සමූහ ව්‍යාපාරය පිළිබඳව අද දවසේදී මේ පිළිබඳව කතා බහ කරන්නට අපිත් එක්ක එකතු වුණා කසාගල සමූහ ව්‍යාපාරය වෙනුවෙන් එහි සභාපති ආචාර්ය රංජිත් නන්දන පෙරේස් මහත්මයා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන් ආදරේ නයිබන් කියලා සමුදෙනවා. ඒ වගේම අවසාන වශයෙන් සඳහන් කරන්නම් ඔබට කසාගල සමූහ ව්‍යාපාරය පිළිබඳව යම්කිසි වැඩිදුර විස්තර කිරීමක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබ අමතන්නට ඕනි දුරකථන අංකය 071 892 1767 071 892 1767 මේ කියන දුරකථන අංකය ඔස්සේ ඔබට කසාගල සමූහ ව්‍යාපාරය පිළිබඳව වැඩිදුර විස්තර දැන කියා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මේ විශේෂාංගය මේ විදිහට නිමවටපත් කරන් තමයි සූදානම් වෙන්නේ. කෙටි විරාමයකින් අනතුරුව නැවතත් මුණ ගැසමු. ආයුබෝවන් ශ්‍රී ලංකා සමගින්.